මෙතන තියෙනවා watermelon calories 150ක. එතකොට මෙතන තියෙනවා almonds calories 150ක. මේ දෙකම healthy options දෙකක්. එතකොට ඔයා fat loss එකක් කරන කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම calorie deficit එකක ඉන්න ඕනේ. හැබැයි fat loss එක හැම වෙලේම depend වෙන්නේ calorie deficit එක මතම නෙමෙයි. ඔයා මේ වගේ දේවලුත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනවා calorie deficit එකක ඉද්දි. එතකොට ඔයා snack එකක් විදිහට ගත්තොත් ඔයාට මෙතන watermelon gram 500ක් තියෙනවා. calories 150යි. ඔයාගේ ඇඟට ලොකු ප්‍රමාණයක් යනවා. ඔයාට ලොකු ඔලියුම් එකක් ගන්න පුළුවන්. හැබැයි ඔයාගේ ඇඟට හරිම අඩු කැලරිස් ප්‍රමාණයක් තමයි යන්නේ. ඒතකොට මෙතන තියෙනවා almonds calories 150ක. සාමාන්‍ය almond pieces 20ක් 22ක් වගේ තියෙනවා. ඒතකොට calories 150ක් කරනවා. බෑවා මේක කෑවොත් healthy තමයි healthy fats. හැබැයි ඔයාගේ ඇඟට හරිම අඩු කැලරිස් ප්‍රමාණයක් යන්නේ. ඔයාට බඩ පිරිච්ච ගතියක් දැනෙන්නෙත් නැහැ. ඒතකොට ඔයා overeat කරන්න පුළුවන්. මං කියන්නේ almonds කන්න එපා කියලා නෙමෙයි. ඔයා මේ දෙකේදී snack එකක් තෝරගද්දී ඔයා මේක තෝරගත්තොත් ඔයාට ඇඟට යන්නේ හරිම අඩු කැලරිස් ප්‍රමාණයක්. හැබැයි වැඩි quantity එකක් ඔයාට කන්නත් පුළුවන්. ඒතර ඔයාට diet එකට stick වෙලා ඉන්න පුළුවන්. ඔයාට හරි macronutrients ටිකක් ඇඟට ලැබෙනවා. ඒත් එකම ඔයාට diet එක consistently කරගෙන යන්නත් පුළුවන්. ඉතින් හැම වෙලේම මතක තියාගන්න calorie deficit එකක් කියලා කියන්නේ ඔයා නොකනෝ බීන් එකවත් ඔයා අඩුවෙන් කන එකක් නෙමෙයි. ඔයා හැම වෙලේම මතක තියාගන්න ඕනේ. ඔයා ලොකු quantity එකක් ගන්න ඕනේ low calories වලින්. ඒ කියන්නේ high volume foods ගන්න ඕනේ low calories වලින්. එතකොට බලන්න ඔයාට diet එක consistently කරගන්න ඔයාට බඩගින්න ඉන්න ඕනෙත් නැහැ.